Hello friends, ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Granny chapter 2. ඉතින් බම වෙල්කම්. උඹලා හොදින් ඉන්න ඇති කියලා මං හිතනවා. හරි friends, ඉතින් උඹලා මට support එක දුන්නට ගොඩක් ස්තුතියි බං. subscribersලා 50 ගහන්න. ඉතින් බං අපි ගැම්මල subscribersලා 100ක් ගාමු. ඉතින් බං අද Granny and Grandpa දෙන්නම ඉන්නවා. මං කලින් Granny අර කෑම දුන්නානේ බං Granny 1 එකේ. ඉතින් Granny කෑම රහයි කියලා Grandpaත් එක්ක ගිහිල්ලා කියලා. ඒ ඉතින් බං Grandpaටත් කෑම උයලා දෙන්න වෙනවා. ඉයන්න දෙයක් නැහැ බං, ගත්ත දුන්නා. ඔන්න ග්‍රැනියත් යනවා. අපි යම් බං ඉතින් උඩට උන් දෙන්න ඔහෙට ඇද්දී. ග්‍රැනියා දන්නේ බං ඉතින් පොල්ල වනවන යන්න. අයියෝ ග්‍රෑන්ඩ්පා කාලයට කණ්ඩවත් විවලා දෙන්නේ. ඕකේ මොකුත් නැහැනේ බං. මචං අපි මෙතනින් කෝබාර් එක ගමු. කෝබාර් එක අරගෙන අපි යමු මචං මෙතනින් පෙට්ටියක් කඩාන්න තියෙන. පෙට්ටිය කඩානිමු. පෙට්ටිය කඩාම පස්සේ මචං අපි මේක මෙතනින් දාලා ගමු ස්ටන් ගන්න එක ගිහිල්ලා. නැත්තම් බං මුන් දෙන්න පට්ටවදයක් වෙනවා. ස්ටන් ගන්න එක. මේකේ තියෙන ස්ටන් ගන්න එක ගනින්. ගත්තා. හරි බං මේකත් අරලා දාමු මෙතනින්. එතකොට ලේසි. ග්‍රැනි එනවද? කෝ ග්‍රැනි? හලෝ ග්‍රැනි එනවා. ඉන්න. හරි. උණ්ඩේ ගත්ත බං ඉතින්. දැන් අපිට ඕනේ ග්‍රෑන්ඩ්පා කාර්යය. දැන් ග්‍රෑන්ඩ්පා කාර්යය හරිනම් කෝප වෙලා එන්න ඕනනේ බං ග්‍රැනියට. තිබ්බා කියද්දී ආයේ මම ෂොට් එක. හරි ෆ්‍රෙන්ඩ්ස් ඌ තට්ටේ නෑ අපි මේව චෙක් කරගමු. අඩෝ උතන යතුරු තියෙනවා නේ බං. අපි යතුරු අරගෙන යමු. හරි ඕක වැඩක් නෑනේ. අපි යතුරු අරගෙන මෙතනින් පාරට යමු දුහම. හරි ෆ්‍රෙන්ඩ්ස් අරු නෑ බං තට්ටේ පේන්නේ නෑ. තට්ටේ කොහෙද ගිහිල්ලා තියෙන්නේ? හරි ෆ්‍රෙන්ඩ්ස් තට්ටේ නා අපි ඉක්මනට මේක ගමු. උඹට කෑමේදා හරි ෆ්‍රෙන්ඩ්ස් මේක ගමු. මේක අරගන්න ඕනේ බං. මේකේ තියෙන බං සිකියුරිටි කී එකනේ. සිකියුරිටි කී අතරම අපි ඉක්මනට සිකියුරිටි කාමරේ අරගමු. සිකියුරිටි කාමරේ අරගත්තා. අඩෝ ඒක වැඩක් නෑ. දැන් ඔක චෙක් කරමු. කණින් කෝබාර් එක අරුන් දෙන්න බුදි වෙලා ඉක්මනට වැඩ ගොඩක් තියෙනවා බං කරගන්න. හරි බං ඔය පෙට්ටියත් කඩගත්තා. දැන් බං අපි පහළට ගිහලා තව පෙට්ටියක් තියෙනවා. පහළ ඒකත් කඩමු. ඒක ඇස්සේ තියෙන්නේ බං බෝට්ටුවට උන් චූටි කෑල්ලක් බං. චූටි කෑල්ලක් කියන්නේ බං ඒක එන්ජින් එකට ඕන එක. හරි බං. ඕක ගලවලා දාපන් ඔන්න ඔය. හැම තැනම කතුරු තියලා බං. ආයේ වලස්සු ගුලන බං ඕක. හරි බං ඕක ඔතනින් විසික් කරලා අපි යමු ආයේ උඩට. ආයේ උඩට ගිහිල්ලා මචං අපිට තියෙනවා සිකියුරිටි කාමරෙන් නෙමෙයි අවුඩට යන්න ඕනේ නැහැ. අපි මේක අරගෙන යන් අතන්ට. පොඩි කෑම එකක් දෙන්න ඕන. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් ග්‍රැනියයි ග්‍රෑන්ඩ්පායි ඇරිලා නැතිවද තාම. හරි අපි මෙතනට අරන් ගිහලා මේක ඇරලා දැම්ම. අඩෝ ඇරියන්කෝ. අඩෝ ගේම් එකේ බග් වෙනවා වැඩි මචං. ඇයි දන්නේ ඉස්සර ප්ලේ කරද්දි මම ඉතින් මෙහෙම බග් ගුන්නේ නැහැ ග්‍රැනි. ඉතින් මං ග්‍රැනි 1 එකෙත් මෙච්චර බග් නැහැ. හරි ෆ්‍රෙන්ඩ්ස් මෙතන තියෙනවා බං බෝට් කී එක. බෝට් කී එකක් අරගමු. බෝට්ටු කී එකක් අරගෙන බං අපි යමු මෙතනින් දාගමු මේක. දැන් බං ග්‍රැනිය ඇහැරිලාද දන්නේ නැහැ. ග්‍රැනිය ඇහැරිලා තිබ්බත් කේස් එක ග්‍රැනිය විතර නේ බං ග්‍රෑන්ඩ්පාත් ඇහැරිලා ඉන්න ඕනනේ. වරෙල්ල දැන් දෙන්නම් කෑම. බය නෑ යකෝ වරෙල්ල ගහගන්න. හරි මචං ඉතින් මේකත් එක් කරලා බලමු. හරි බං මෙතන තියෙනවා මොකද්ද බං ඒකට කියන්නේ පැඩ්ලොක් කී එකනේ. පැඩ්ලොක් කී එක තියෙනවා. අඩෝ උඩට යන්න. හරි අපි මේක ගමුකෝ පොඩ්ඩක්. හරි බං ඒක නගුල වැඩක් නෑ. දැන් ඕක ඔතනින් දාලා තනින් කතුර අරගෙන යමු බං අපි මේක උඩට. උඩට යමු. උඩට ගැම්මට ගිහිල්ලා අඩෝ ඇයි බං වැටෙන්නේ? මේ මගුල පට්ට බක්තෝගයක් තියෙනවා බං. කරන්න දෙයක් නෑ බං. අපිට උවත් සැලි සැලි ඉන්න වෙලා ගන්න. කමක් නෑ. ඔබ මොනවාද බං? ගනින්න ඕක. හරි බං ඕක ඔතනින් විසික් කරලා දාමු.
හරි ග්‍රෑන්ඩ් පාගාරේ ඉන්නවා උගෙන් මට වැඩක් නැහැ. උගෙන් වැඩක් තියෙනවා උ ගහනවනේ. හරි බං ඕක ඇරලා ගනින් ඔතනින් වෙපන් කීයේ. හරි බං දැන් මෙතන ග්‍රෑන්ඩ් පාගාරේ ඉඳිත් දන්නේ මාත් මෝඩයක් එක්ක ගියපැන්න. දුවපන්. දුවන්න තමයි තියෙන්නේ බයි ඔන්න මේ වෙනවා. හරි බං මං හිතුවේ තොරෙන් එහා පැත්තේ තමයි කියලා. හරි ඌ එහෙන් එද්දි අපි ඉක්මනට කියලා සොටිය ගමු. සොටිය අරගෙන බං අර මෝඩ මූසලෙක් ඉන්න උටත් කෑම වෙයිලා දෙමු. හරි නැත්නම් ඕක අරගෙන ඉක්මනට සොටිය ගමු. ගනින් ඔය සොටිය. ආයි ලෝඩ් කරගත්තු ගැම්ම කොහමද? හරි ඒ ගැම්මෙන්ම කියලා මූට වැඩේ දෙමු. එත්තකින් විතරක් බං අයියෝ රට කනවනේ බං මාත් ඉඳන්. දැන් අරු වෙනවා මෙතනට හදලා මං කිව්වේ. ඉතින් ඔබ තියාගෙන ඕක. ඉඳපන්කෝ දෙන්නම් වැඩි. ලෝ බං ග්‍රැනි 1 එක වගේ නෙමෙයි බං මේක මුන් දෙන්නම ඉන්න මට පොඩ්ඩක් චුට්ටක් අමාරුයි. ගොඩක් නෙමෙයි චුට්ටක් අමාරුයි. බක් නැත්තම් බං ඒකත් අමාරු නෑ. බක් ගෙනවනේ බං මේ මගුල ඔක්කොටම වඩා. ඒකින්ද තමයි බං චුට්ටක් අමාරු නැත්තම් අමාරුවක් නෑ කිසි. ඉදා මෝඩයකා තිබ්බ ගන් ඉතින් උටත් ග්‍රැනියත් එයිද? හරි බං අපි ඒක එතනින් විසික් කරලා ගිහිල්ලා දැන් සේෆ් කී එක ගන්න. දැන් සේෆ් කී එක අරගෙන පොඩි වැඩක් තියෙනවා ඒක කරගමු. ග්‍රැනි ආවොත් ඉතින් ඉවරයි. මම අතනින් කියලා ෂෝට් එකක් දෙයි බං ග්‍රැනිය ශබ්ද වලට එනවනේ. ඉතින් ওই ශබ්දෙට එතනට ඇවිල්ලා ඉඳි. අන්න එනවා මචං ග්‍රැනියා. දකින්න නැතුව ඇති පාරේ වාහනත් යනවා බං ශබ්ද වැඩි යද මොන මකුලක්ද මන්ද බං ඉතින්. මම වීඩියෝ එක රෙකෝඩ් කරලා බං කීයද උනුත් කෑ ගහනවා. ශබ්දත් වැඩි. මොන ලබ්බක්ද මන්ද බං ඉතින්. ඔබ ඉති කරා ගත්ත කොටිය ග්‍රැනි වරෙන් පයින් ගහගන්න. පයින් නේ බං මම උඹට කැම දෙන්න ඉන්නේ. ගහගන්න ටිකොත් ඕක එන්නේ නැහැ. ඕකේ බයයිනේ බං. ඉතින් බං කොහොමද ආවෙන්? කෑම නෙවුණා කිව්වේ. දුන්නා. කෑම දුන්නා රස වැඩිද මන්ද බං. ඔකත් ලෝඩ් කරමු. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් ඉතින් අපි මේ චොටිය ගත්තානේ. දැන් චොටිය අරගෙන බං අපි උඩට යන්න ඕන. පොඩ්ඩක් බං එතන සද්ද බද්ද වැඩි ඉඳ මම වෙන තැනකට ආවා. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපිට තියෙනවා මෙන්න මේකට ෂොට් එක දෙන්න ඕන. තිබ්බා. හරි බං ඕක අරගමු ඉක්මනට. ඕක අරගෙන අපි මේ දන්වැල් දෙක කපන්න බං කතුර ගෙනාවේ. මේක බං මල් කපන කතුරක්. මල් කපන කතුරෙන් බං දන්වැල් කපනවා බලපන්. මුන්ට තියෙන මොලේ. මේ ඉඳි බං කළු කුමාරයා මල්ලි. මල්ලි කළු කුමාරයා නේ බං ඕක නම ස්ලෙන්ඩර් මෑන්. ඕක තමයි බං ඉතින් සෙලෙන්ඩ්‍රිනාගේ මිනිහා. සෙලෙන්ඩ්‍රිනා කියන කවුද කියලා දන්නවද? නෑනේ. මං ග්‍රැනිගේ පරම්පරාවම හොඳට අධ්‍යයනය කරලා තියෙන්නේ. මේ ග්‍රැනිගේ මිනි පිට. ඒක ඉතින් බං බූතෙක් වගේ තනින් තනින් මතුවෙනවා නැති වෙනවා. ඉතින් මූත් ඒ වගේ තමයි. හරි ෆ්‍රෙන්ඩ්ස් පැන්නා. හරි. දැන් යමු අපි ඉදිරියට. ඉදිරියට යද්දි මේක අරගෙන දුවපන්. දැන් අපි දුවලා ගිහිල්ලා මේක දාගනිමු පහළ බෝට් වලන්. ඒ ගනින් ටේක්මන්ට් යමං එංගිල්ල දාපන්. ඕක ඔබ තියාගෙන මල්ලි මම යනවා. උඹෝ මේ ආවා මෙතනින් මතුනාද බයි එකපාරටම. ගෑවා. තමයි එන්නකෝ අර දෙන්න. ඔළුව පැලෙන්න දෙනවද ෂොට් එක. වරෙන් මෝඩයා. කො ගොන් තට්ටයක්. ඉඳ පියෙන්නත් ඔයාගෙන. දෙනවද මං ඕකට ෂොට් එක. මට වැඩක් කරන්න දෙන්නේ නැහැ බම්මු. ඌට මං කියලා තියෙනවා කලිනුත්. වැඩක් කරද්දි මනුස්සෙක්ට වදයක් වෙන්න එපා කියලා. මූ අහන්නේ. කොහෙද ඔය යන්නේ? අට්ටේ. Oh my god! Even though it's from oh my god! මූ එතන ඉඳලා ගියපන්කෝ. මොන්නම් මගුලක්ද මන්ද බං. අද පොඩ්ඩක් අපල මචං මට අද දවසේ. ඒකයි බං ඔය හැම මගුලෙම වදින්නේ පාරවල් හිම්මේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි ඕවට සැලෙන්නේ නැහැ නේ බං. තුන්වෙනි දවසත් ගානට උදා වෙනවා. තුන්වෙනි දවසේනේ බං උදා වුනේ. උදා වුන්නේ නැහැ බං මට උදා වුණා. හරි
දැන් ගිහිල්ලා මේක සබ්ද කරගන්නවද නැත්නම් අපි මේ ටික ගිහලා හයි කරගමු. හයි කරගමු. හයි කරගන්න කලින් මම මෙන්න මෙතන දැම්ම මම මෙව් එක. හරි බං මේකත් අරගෙන යමු. ඒක අරගෙනත් පහලට යමු විද්දල යමු. හරි බං හයි කරමු බං අපි ඕක. හරි හයි කරා. කොහොම මේ මෙතන පොඩි ගුණ්ඩුවක් වගේ කෑල්ලක් තිබ්බනේ බං. ඔන්න ඕක ගනි. ඕකත් අරගෙන ගිහලා අපි බෝට් වල හයි කරගමු. තාම මචං අපි පෙට්‍රල් දාන්න ඕන. තව වැඩ ටිකක් තියෙනවා. එක එක සද්ද එනවා බං ගණන් ගන්න එපා. ඉතින් ඕවා. මයික් එක බල්ලා කාලනේ බං. තාම මයික් එකක් ගන්න බැරි වුණා. මං උඹලට කිව්වනේ ඉතින්. ගණි කලින් වීඩියෝ එකේ. අයියෝ බං මූ දැකලා ගියාන්කෝ. එයි යමන් දුවල ගිහිල්ලා ඇංගම් මේක පිටිපස්සේ. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි මුල්ලට එලා එමු සද්ද නොකර. දැන් අරු එයිද දන්නේ නැහැ බං මෙතනට ඇවිල්ලා මෙතනින් බැලුවොත් ඉතින් හරි ෂොට් එක හරි ෆ්‍රෙන්ඩ්ස් මූ පහලට ආවද දන්නේ නැහැ නේ ආවද දන්නේ නැහැ ඇවිල්ලා ගියා වගේ නේ බං ගියා ඌ ගියා කිව්වට හර දෙයිද දන්නේ නැහැ යන්නම හරි බං අපි හිමියට යමු උඩට හදිස්සි වෙන්නේ නැතුව වැඩේ කරමු හරි මචං මට ඉතින් හදිස්සියක් නැහැ හරි බං ගත්තා මේක කිව්වේ බං පෙට්‍රල් දාමු අපි පෙට්‍රල් දාලා කෑන් එක අතරින්න බෑ බං මෙතන මට මචං පෙට්‍රල් දාගමු ඉක්මනට දාලා බං අපිට තා පොඩි වැඩයි කරගන්න තියෙන පොඩි වැඩක් වත් ටිකක් ලොකුයි ඒක කරගත්තා අපි ගියා පැඩ්ලොක් කීයක තියනවා නේ බං පැඩ්ලොක් කීයක ඕනේ වැඩේ කරගන්නවා නම් ෆෝකස් කරලා ඕක විසික් කරමු අපි දැන් හැංගෙමු මෙතන කොහොමද බං ඉතින් මගේ මොලේ නැත්තම් ඕක උතන බිම ඇතරියොත් එතනට තමයි එන්නේ මුන් දෙන්න ඒක එතන කලයල්ලා මම බලන්නේ අඩෝ මුන් දෙන්නටම කරන කදලා දෙන්න වෙයි වගේ බං වෙලා යනවා ඒ ග්‍රෑන්ඩ් පාකාරය පොඩ්ඩක් ස්පීඩ් එක යනවා ග්‍රෑනියත් යනවා ග්‍රෑනි ආයේ ග්‍රෑන්ඩ් පාකාරයට සෙකන්ඩ් වෙන්නේ නැහැ මං ග්‍රෑන්ඩ් පාකාරයට හොඳ කියන්නේ නැහැ බං ඉතින් ග්‍රෑනි යමන්කෝ දැන් ප්‍රෙන්ස් අපි පැඩ්ලොක් කී එක අරගමු පැඩ්ලොක් කී එක අරගන්නවද මේක අරගන්නවද හරි ප්‍රෙන්ස් අපි මේක මෙන්න මෙතනින් පහලට විසික් කරගමු ආහා ඇයි බං ඌ එහෙම කියන්නේ ග්‍රෑනිය නම් කියන I see you ගාලානේ කණින් අද දෙනවා ඔකට ආයි ෂොට් එක දෙනවකෝ දෙනවා මචං ඉතින් මචං උඹ කොහෙද බොක්ක I see you ලූත් කියනවා දැක්කනේ බං ආහා කියන්නේ හරි වෙන්ස් අපි දැන් මෙතන පැඩ්ලොක් කී දෙනවා පැඩ්ලොක් කී ගන්න අරු වෙයිද දන්නේ නැහැ බං හරි මෙතනින් අපි පැඩ්ලොක් කී එක ගමු පැඩ්ලොක් කී එක අරගෙන පහලට යන්න ඕන ග්‍රෑන්ඩ් පාකාරය ආවොත් නම් පොඩ්ඩක් කේස් වැඩි හරි දැන් අපිට බං තව චුට්ටයි තියෙන්නේ ඉතින් අපි කොහොම ඉස්සරහට යමු හරි බං මෙන්න මෙතන මී කතුරක් තියලා ගිහිල්ලා ෂේප් යමු ෂේප් ගියා හරි බං ඉක්මනට අපි මේක හයි කරමු ග්‍රෑනියනේ බං සද්ද වලට එන්නේ මූ වැඩි සද්ද වලට එන්නේ නැහැ වෙන්න ඕන ආවේ නෑ නේ බං ඉතින් කලින් සද්ද වලට හරි ඕක දාගමු පහලට දැන් බං අපි අර කෑලි දෙක අරගමු කෑලි දෙක අරගන්න ඉස්සරහට යන්න ඕන ගනිමු එක කෑල්ලක් ප්‍රෙස් අරගත්තා හයි කරුවා පොඩෝ හයි කරලා බෑ බං කරකවන්න ඕන කරගුවා අරු ආවොත් නම් ඉවරයි ප්‍රෙන්ස් ගත්තතර හරි ප්‍රෙන්ස් ඉතින් අපි දැන් ගේම් එක ඉවර කරන්න තමයි හදන්නේ හරි ප්‍රෙන්ස් දැන් ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ලයික් කරන්න ෂෙයා කරන්න වීඩියෝ කමෙන්ට් එකකුත් දාන්න ඕන ගේම් කියනවා නම් ගෙනල්ලා දෙනවා ප්‍රෙන්ස් එහෙනම් ප්‍රෙන්ස් අපි යන්න තමයි හදන්නේ
එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි ගියා. ඔන්නම ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ග්‍රැනි බෝට් එස්කප් එක ඉවර වෙන්නේ. ග්‍රැනි එක ග්‍රෑන්ඩ් පයි පස් කණ්ඩ බලාගෙන ඉන්නවා. බලපන් මූණ හැටි